මේ කියන්නේ තරුසිලාව පොතේ රාසි ලග්න සත්වයෝ පිළිබඳවයි. සත්ව නපුට ක්‍රම පවත්වා මිනිසුන් නකුට ක්‍රමවලට යවා අවධානය පවත්වා ඒ ගැන සියලු මිනිස්කම් ලබාගෙන සතුන් වෙත උපත් යැවීම කරති. පරීක්ෂණකාරයෝ බොහෝ පැමිණ සිටී. සතුන් වෙත උපත් යැවීම පෘථිවි තාරකාවේදී කොතැනක හෝ පවත්වා ඇත. රිලවුන් වන කේතුකාර ජනයෝ නයින් මුගටින් තලගොයින් බවට පත්වීමට දන්නා බව කියති. චන්ද්‍රයක්ෂයන්ද මිනිසුන් සතුන් බවට හසුරුවා ගැනීමට නගුට නකූට ක්‍රම පවත්වති. මිනිසෙක් නගුට ක්‍රමවලට දක්කාගත් පසු එම මිනිසා කිසිම දිනක යළිත් මිනිස් බව නොලබති. මිනිස් චිත්ත වදයට පත් කර හසුරුවා යටතටගෙන යාම ඒම තුලින් එම මිනිස් ශක්තිය උපත් යැවීමට ක්‍රම කර ඇතත් උපත් ශක්තිකය එහි ක්‍රියා කර අත්ල චිත්තයා බව කියති. එම ශක්තිය ඔවුන්ගේ අත්ල චිත්තයා බවට හරවා ගනී. ගම්පහ දිස්ත්‍රික්කය ඌර්යාරයාසනය විසින් කියන ලදී. බුදු රජාණන් වහන්සේලාගේ ශ්‍රී සද්ධර්මය පොළොතලවල මනියාලෝක ධර්මතා දක්වා ආහාර ධාන්‍යමය ධර්ම පූර්ණතාවය මගින් සත්‍ය නාදව පරම නිර්වාණ දේශනා පවත්වා ඇත. සියල් සතුන් එයින් සෑහෙන්නේය. සෑහිය යුතුය. සියලු ක්‍රමයන් මෙහෙයවා සියලු සත්වයන්ගේ සිට සෑම පොළොවක්ම භවසරණයකට අනුව මාර්ගගත කර ඇති මිතේ බුදුන් හෝ දෙවියන් වහන්සේලාට ගෞරව ආදරයෙන් නමස්කාර කර සිටිය යුතුය. මණිපල්ලෝ සහ මණිමණ්ඩලය අයත් වන්නේ මහා මණි නම් මහ දෙවියන් කෙනෙක් වෙත බව කියන ලදී. තරුසිලාව ගැන කියවීමේදී ඌරු ගහ ගෝන ගහ ක්‍රම වැනි සත්වයන්ගේ ප්‍රාණ නකුට කැවීමෙන් පෙවීමෙන් නැහැවීමෙන් එම සුක්‍ර මිනිසාට ක්‍රම පැවැත්වීමෙන් සියලු මිනිස්කම් ආත්ම හෝ තමාගේ දැන උගත්කම් සංයමය අමතක කරවති. සියලු මිනිස්කම් පැහැරගෙන සත්ව උපත්ති යවා එම සත්වයා තුලද මිනිස් ගති පණ ලබන්නේ නම් එයද උදුරා ගැනීමට පැහැර ගැනීමට යකුන් විසින් ක්‍රම පවත්වා තිබේ. තුලා රාශි ක්‍රමවල යත්ත වාස්තු ක්‍රම ක්‍රියා කරවන්නෝ ක්ෂණිකව ස්ත්‍රී පුරුෂ භාවය ගැනීමට සහ නොඑක් වයස්වල ජීවිත ගැනීමට මිනිස් පොළවේ දරුවන් සොරකම් කරති. දේවමාපියන්ට ක්‍රම පවත්වා වෙන් කර ගනිති. මිරිස්තනය නම් ක්‍රමයක ස්ත්‍රී දරුවන්ට වදදී වර්ධන වේගය ඇද ගනිති. නොයෙකුත් කරදර වද හිරිහැර කර මිනිසුන් සිර කරගෙන ඔවුන්ගේ ඕනෑකම් කරගනිති. සිද්ධාස්ථානවලටද රහසේ පැමිණ පොඩි සාදුවරු වැනි අයටද බලපෑම් කර ඇති බව සොයා කියා ගැනීමට හැකිය. දැක ගැනීමට විස්තර ඇත. මිරිස්තනය ක්‍රමයේදී වේගයෙන් තනය ඇතිවීම වේග පාලනයට ගෙන ඇතුළට ගැනීම කරන ලෙසටම කුඩා පුරුෂ අවයවය ඇතුළට ගැනීම එළියට ගැනීම කරන බව කියති. චන්ද්‍රයකුන්
එසේ කරන බව කියති. එම ක්‍රම පුහුණු කිරීම සඳහා කෙටවීම කිරීමට කන්‍යාසාර වලින් බව කියති. එම පුහුණු කිරීම හා කෙටවීම කිරීමට කන්‍යා සාර වලින් බව කියති. තුලා ක්‍රමිකයන්ගේ මිරිස් වද වාස්තු ක්‍රියා කරවන්නේ මිනිස් වර්ධන වේග වලින් බව කියති. මිනිස් වර්ධන වේග වලින් බව කියති. තුලා ක්‍රමිකයන්ගේ මිරිස්සර වේග ගත කිරීමෙන් ප්‍රාණවායු වේග පාලනයට හසු කරගෙන ඇත. එම තුලා රාශි වෙස් බලාගත් ස්ත්‍රී පුරුෂයන් විවාහ කරගත් මිනිසුන් ස්ත්‍රීන් හෝ එම පව් වල අය දෙමව්පියෝ සහෝදරාදීන් යම් විටක ධනවෝ පිච්චෙනවෝ කියමින් කෑගසති. ජීවිත කාලයටම එක් රැස් කරගත් සියලු දේම හැර දමා පිහිට ඉල්ලා කෑගසති. රෝහල් සොයා දුවති. යම් විටක එම ස්ථානවල සේවාදායකයන් රවටා එම ස්ථානවල රැක සිටින්නේද එම තුලා රාශිකාරයින්ය. තුලා ක්‍රමිකයන්ය මිරිස්තනය ඇති කරගන්නා ලද්දා වූ අය සේම බොහෝ තවත් ක්‍රම කරන්නා වූ අය. එම ස්ථානවල රැක සිට ගෙන්නාගත් පැමිණෙන මිනිසයන්ගේ කෑලි කොටස් කපා ගනිති, විකුණා ගනිති, තවත් බොහෝ දේ කරති. වරදට කිසිදා ඉඩ නොතැබිය යුතුය. අනිවාර්යයෙන් කර්මය ක්‍රියාවේ හැසිරේ. මිථුන රාශි ක්‍රියාවන් හා සිංහතරු රැසද වාස්තුකාන්තම් ක්‍රම ඇති මිනිස් පොළව සහ මිනිසුන් විනාශ කරන කෙලසන සත්වයන්ට මිනිසුන් කලවම් කර ප්‍රයෝජනයටගෙන මිනිසුන්ව සත්ව නගූට ක්‍රමයට යවා සතුන් කර මරා මස්කන බොහෝ ක්‍රමවලින් අසුරු සැනක් ගැන පමණක් මෙහි සඳහන් කර ඇත්තේය.